right. Good evening all. තේරෙනව ඇහෙනව නේද? අපි යන් වැඩේට. ගොඩක් වෙලා ගන්න බෑ. ඔයාලගේ group එකේ continue වෙලා ඉන්න. මේවත් ඔයාලට තියෙනවා දැනට අපි ඒවා නොකර ඉමු. grade 11 නිසා. නේද? ඔව්. අලුත් අය ඉන්න ඔයාලත් එක්ක අපි මීට කතා කරමු අද ඔයාලගේ group වල 20ත් 30ත් අතර ප්‍රමාණයක් තියන්න කියලා මම කිව්වා. මොකද groups ගොඩක් වෙනවා චුට්ට චුට්ට ඉන්නකොට. දැන් ඔයාලා සර්ට කොමන් වෙලා තියෙන නිසා අපි පොඩ group වල members ලා වැඩි කරගන්නවා. අන්න නේද? ඔව්. ගොඩක් අය homework කරලා දාලා තිබුණා ගැටලු තියෙන අය. එයාලා good නැති අය bad. homework තියාගන්න එපා පුතේ ගොඩක්. මොකද ඔයාලට ඉස්සරහට වැඩ වැඩි වෙනවා එහෙම වුණොත් ඒ නිසා homework ටික කරලා දාන්න especially tenses එහෙම ඉවර කරලා තියාගන්න. මම නිකන් අද ඔයාලට තාම ටියුට්ස් ආවේ නැහැ ඒ ටියුට් එක. මොකක්ද reported speech and if conditional සර්ගී සතිය කරා notice ඔය ඊළඟට ස්පෝකන් වලට අදාළ ඩයලොග් එහෙම තියෙන ටියුට් එකක් එනවා. මේ පාර ඔයාලට පේපර් එකක් එයි. ඒක ලියලා දාන්න සර්ට. ඒක අපි වෙනම ඩිස්කස් කරනවා. තව දෙයක් ඇඩ්‍රස් දාලා නැති අය ඉන්නවා ගොඩක් පේමන්ට් කරලා. එයාලට ටියුට් එක එන එකක් නෑ පුතේ ඇඩ්‍රස් එක අනිවාර්යෙන් දාන්න ඔයාලට ලියුම් එන ලෙටර්ස් එන ඇඩ්‍රස් එකක් දාලා තියන්න. අලුත් අයත් එක්ක අපි කතා කරමු තව චුට්ටකින් අපිට හදා ගන්න ඕනේ පොත් ටික වෙනමස කියනවා. reported speech. ගිය සතියේ අපිට ටයිම් එකක් තිබුණේ නෑ. ඊළඟට සර් ගිය සතියේ ටෙක්නික් ටිකක් කියලා දුන්නා. ඒකේ මැප් එක ඇඳ අපේ ලංකා සිටියම ඒක අද අඳින විදිහ කියලා දෙනවා මට මතක් කරන්න පස්සේ. reported speech. මොනවාද පුතේ මේ reported speech කියන්නේ? ඔලුවට දාගන්න. නේ? මේකට අපි කියනවා වාර්තා කිරීමක් කියලා. Someone said something that in that thing said to another one, then we can call it what? Reported speech. කවුරු හරි කෙනෙක් මොනා හරි දෙයක් තව කෙනෙකුට කියනවා නම් ඒ කෙනා ගිහිල්ලා පුතේ ඒ දේ තවත් අයෙකුට කියනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? වාර්තා කිරීමක්. ක්ලියර්? උඹලගේ භාෂාවෙන් ගෝ මේක කේලම් කියන එක ඈ. right? අන්න එහෙම මතක තියාගන්නකො මොකද්ද මේ? කේලම් කියන එක. It can be divided two parts, direct and indirect. Then there are three forms of changing. තුනක් ආකාර තුනකට මේක change වෙනවා පුතේ. tense changing, pronoun changing and what? time changing. වාක්‍ය මාරුවක් වෙනවා කතෘකාරකවල ඊළඟට මොකද්ද? කාලය මාරු වීමක් වෙනවා, සර්වනාම වල මාරු වීමක් වෙනවා. ඒවා අපි හිමීට ඉගෙන ගමු. ගොඩක් මේක විස්තර ටික තියෙනවා ටියුට් එක ආපුවට පස්සේ නැවත අපි මේක කන්ටිනියු කරමු. දැනට මම මේක මොකද්ද කියලා දෙන්නම්. ඔයාලා ඊට අදාළ ප්‍රැක්ටිසින් ටික කරගන්න අපි ටියුට් එක ආපුවම ඔයාලට තවත් ලේසි වෙනවා මේක කන්ටිනියු කරන්න කොහොමද කියලා. මේ ගැන දන්නවා. හැබැයි ඔළුවට ගිහිල්ලා නැහැ කියලා මම ඒකත් දන්නවා. right. so definition එක ලියනවා. මොකද්ද පුතේ? someone said something that. කවුරු හරි කෙනෙක් මොනා හරි දෙයක් කියනවා නම් someone said something that. කවුරු හරි කෙනෙක් මොනා හරි දෙයක් කියනවා නම් someone saying something that. in that thing say it to another one. in that thing say it another one to another one to another one. තව කෙනෙක් තව කෙනෙකුට. right? another one. another one. then we can call it අපි ඒකට කියන වාක්‍යයද පුතේ? we can call it what? reported speech. වාර්තා කිරීමක්. සරලව මොකද්ද මේක කේලම් කියන එක. right? yes. it can be divided. it can be divided how many parts? yes, two parts. ඒවා කොටස් කීයද පුතේ? yes, ඒවා කොටස් දෙකයි. ඒවා තමයි they are what?
First one is direct speech. Direct speech. නැත්තම් ඊළඟ indirect speech නැත්තම් reported speech. reported කියලාම දාමුකෝ අපි. indirect එකට අපි reported කියලා කියනවා. clear? yes. ඔන්න ඔහොමයි මේක තියෙන්නේ. මොනවාද? ඔන්න ආයෙත් කියනවා. කවුරු හරි කෙනෙක් මොනා හරි දෙයක් someone said something that to another one නේද? කවුරු හරි කෙනෙක් මොනවා හරි දෙයක් තව කෙනෙකුට කියනවා නම් ඒ දේ එයා ගිහිල්ලා වෙන කෙනෙකුට කියනවා නම් අපි ඒකට කියනවා වාර්තා කිරීමක් නැත්නම් කේලම් කීමක් කියලා. someone said something that in that thing said to another one, right? Then we can call it what? Reported speech. It can be divided two parts. ඒවා තමයි direct speech and මොනවාද? reported නැත්නම් indirect speech. right? ටක් ගාලා ඔක ලියා ගන්න පුතේ. ඔකේ සිංහල මීනින් එක දෙනවා. ඔකට ලියා ගන්න. right. ඇති නේද පුතේ time? ගොඩාක් time ගන්න එපා. ඇයි අපි O level නේ? ඔව්. එහෙනම් ගොඩාක් time දෙන්නත් බෑ. සර් මේ පැත්තක ඉඳලා කියන්න. නේද? ඔව්. ලියා ගන්න පුතේ. යම් කිසි පුද්ගලයෙක් මේක සිංහල මීනින් එක ලියා ගන්න. යම් කිසි පුද්ගලයෙක් යම් දෙයක් යම් කිසි පුද්ගලයෙක් යම් දෙයක් අයෙකුට පැවසූ විට යම් කිසි පුද්ගලයෙක් යම් දෙයක් අයෙකුට පැවසූ විට නැත්නම් කෙනෙකුට පුද්ගලයෙකුට පැවසූ විට එම දෙය යම් කිසි පුද්ගලයෙක් යම් දෙයක් අයෙකුට පැවසූ විට එම දෙය ඒ පුද්ගලයා විසින් එම දෙය ඒ පුද්ගලයා විසින් තවත් අයෙකුට පවසයි නම් උඹලා කරන එක මේ මොකද්ද? තවත් අයෙකුට පවසයි නම් එය sorry එය වාර්තා කිරීමක් ලෙස හඳුන්වයි. මොකද්ද පුතේ? ඒක වාර්තා කිරීමක් කියලා කියනවා අපි. එය වාර්තා කිරීමක් ලෙස හඳුන්වයි. පැහැදිලිද? ඒවා කොටස් දෙකකි. It can be divided two parts. ඒවා කොටස් දෙකකි. එනම්
මූලික කතනය direct speech මූලික කතනය. දෙක වාර්තා කිරීම. මූලික කතනය වාර්තා කිරීම. නැත්නම් ඍජු කතනය වාර්තා කිරීම කැමති එකක්. දෙක වාර්තා කිරීම. clear? yes මේක රෙකෝඩින් දාන නිසා මම මකනවා. රෙකෝඩින් බලන අය අනිවාර්යෙන් හෝම්වර්ක් කරලා දාන්න. ඔය ලියා ගන්න බැරි අය ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුළුවන් දැන් ටිකක් මකුවා. ඔව්. අපි අද ටියුට් එකේ පාඩමක් කරන්න ඕනේ පුතේ WH extensions and connectives දෙකම එකට කරන්න තමයි සර් හිතාගෙන ඉන්නේ බලමු දෙක දෙවිදිහට හරි කමන්නේ WH extensions අද ඉවර කරොත් ලබන සතිය අපිට connectives කර හැකි ඒක ඕනි වෙනවා WH විතරක් ප්‍රශ්න ආපු අවුරුදු තියෙනවා connectives විතරක් ප්‍රශ්න ආපු අවුරුදු තියෙනවා ඒ නිසා ඒවා fill in the blanks ස්තම් පුරවන්න හින්ද ඒවා කන්ටිනියු කරගන්න ඕනේ ගහන පුතේ ටේබල් එකක් ටේබල් එක direct and indirect වෙන්න ඕනේ නැත්නම් direct and reported වෙන්න ඕනේ. direct speech ඊළඟට reported speech. so reported speech. දැන් ඔයාලා tenses ඉගෙන ගත්තනේ tenses පොත අරගන්න දැන් අලුත් අය දන්නේ නැහැ අලුත් අයට කියමු පුතේ අපේ පොත් තුනක් තියෙනවා grammar spoken tenses. ස්පෝකන් වලට අපි essay writing වලට අදාළ දේවල් ලියනවා. ඊළඟට වාක්‍ය වර්ග ලියන්න වෙනම tenses කියලා පොතක් තියෙනවා. ගොඩක් අපි active passive දෙකම ඉවර කරලා තියෙන සර් ආයෙ මතක් කරලා දෙනවා. ඒවා රෙකෝඩින් බලන්න. ගැටලු තියෙන ඒවා සර්ගෙන් අහන්න. ඒ tenses පොත තියෙන අය ඒක පෙරලා ගන්න tense change එකට ඒක ඕනි වෙනවා. හිතේ නැහැ කියලා බය වෙන්න එපා සර් කියලා දෙනවා. right. මේකේ sub topic එක තමයි මොකද්ද? tense changing වාක්‍ය මාරු මොනවාද? tense change. Clear? Yes. සොන්න සර් ලියනවා. Number 1 simple present sentence එකක් පුතේ. සරල වාක්‍යයක්. සරල වර්තමාන කාල වාක්‍යයක්. මෙන්න මේවා තමයි ඔයාලට මතක තියෙන්න ඕනේ. මේකේ ෂෙඩියුල් එකත් එක්ක ඔළුවේ තියෙන්න ඕනේ. simple past එකක් වෙනවා. හේතුව තමයි ඔයාට දැන් මෙතෙන්දි මොනවා හරි කියනවා කියන්නකෝ. ඔයා ඒක තව තැනකට ගිහිල්ලා කියනකොට පුතේ මෙතෙන්දි තිබිච්ච කාලය අතීත කාලයට හැරෙන්න ඕනි. පැහැදිලිද මම මේ කියන දේ? දැන් මොනවා හරි දැන් මම මෙයා දැන් කියනවා අම්මා බත් උයයිනේ අපි ගත්තේ සිම්පල් ටෙන්ස් එක මොකද්ද? අම්මා මොනවාද අපිට වෙලා තියෙන බත්. නේ? එතකොට අම්මා බත් උයයි අපි දැන් මෙතන ඉන්නකොට අම්මා බත් උයනවා. හැබැයි ඒක තව තැනකට ගිහිල්ලා අපි කියනකොට මෙතන වෙච්ච දේ අතීත කාලයට හැරෙන්න ඕනි. That's why we use simple present turn to simple past. අනේ හින්දා අපි හරවනවා පුතේ පාවිච්චි කරනවා හරවන්න මොනටද? සරල වර්තමාන කාලයක් සරල අතීත කාලයට. Clear? Yes. මේ බලන්න. අපි නිකන් එකක් හදමු. ඔයාලට පුතේ මෙතන දෙනවා. කියන කෙනා ගිහිල්ලා කියන කෙනා මේ mother does cook rice කියන්න පුළුවන් නැත්නම් mother cooks rice කියන්නත් පුළුවන්. මෙතනින් දෙනවා පුතේ කවුද කිව්වේ කියලා. father. අන්න දැන් අම්මා බත් වීයා ඉන්නවා තාත්තා එක දැකලා ගිහිල්ලා කියනවා තාත්තා මොකද්ද කියන්නේ ඈ father said that right මේක අහුවා නම් asked වෙනවා නේද කියනවාට අපි කියනවා මොකක් කියලාද පුතේ say කියලා right කිව්වාට අපි කියනවා said කියලා එතකොට කියලාටත් අපි ඒකේ past participle එකක් said said ඔක එනවා යාලට ගෙදරට verb substitute එකක් විදිහට right එතකොට father said that use කරන්න ඕනේ connective එකක් විදිහට father said that what අම්මා බත් ඉව්වා කොහොමද කියන්නේ mother හරිම සරලයි මේවා හරිම ලේසි mother what cooked rice SVO sentence වලින් මම නැත්තම් mother did cook rice clear පැහැදිලි නේද ඔව් තව එකක් හදමු අපි
he does sing a song. Right? ඒක කවුද කියන්නේ? she කියලා දාමු ඇය. Clear? Yes. කවුද කියන්නේ? She said that. That අන්න සර් active වල schedule එකටම ගත්තා schedule ටික use කරා. He said that what? He did sing a song. රටාව අල්ල ගන්න පුතේ pattern එක අල්ල ගන්න. sentence නෙමෙයි වැදගත් වෙන්නේ. වෙන්නේ මොකද්ද කියලා ඔලුවට දාගන්න. ඒක තමයි clear කරගන්නම ඕනි. පැහැදිලිනේ? right. තව එකක් ගමු අපි. ඊළඟට present continuous එකක්. simple past එකක් past perfect වෙනවා. ඒක ඉස්සරහට කියලා දෙනවා මං. present continuous එකක්. මොකද්ද වෙන්නේ? මේවා ස්කූල් සිලබස් එකේ නෑ. උනා reported speech වල තියෙනවා. සර් ලැන්ග්වේජ් එකේ තියෙන reported speech පුතේ ඔයාලට කියලා දෙන්නේ. ඇයි ඒ? තව කොහෙවත් ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ නෑ. එතකොට ඔයාලට ඉංග්‍රීසි. පැහැදිලිද? present continuous එක මොකද්ද පුතේ වෙන්නේ? past continuous වෙනවා. right? present continuous එකක් past continuous වෙනවා. මේ බලන්න. I am going to the school. right? කවුද කියන්නේ? සුපුන් කියන්නේ. සුපුන්ගෙන් ආපුවම එයා කියනවා මොකද්ද? එයා සුපුන්ට කියන්නේ. සුපුන් ගිහිලා මොකද්ද කියන්නේ? සුපුන් said that I පුතේ he වෙනවා. මම pronoun changing ටික වෙනවා දෙනවා ඔයාලට table එක. ඒක එනවා tute එකටත්. සුපුන් said that what? I he වෙනවා. He was going to the school. Clear? පැහැදිලිද පුතේ? Yes. තව එකක් හදමු අපි. ඔය ටීචර් ගමු. මොකද්ද? පැන මඩ කඩීති වැව්තාවුල් වෙයි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ වලට තිනෝනේ ටීචර්ස්ලා. yes. සිප් කිරි පෙව්මු සිලයින් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ මියුසික් නෙමෙයි කරේ ඩාන්සින් නේ සර් මොනවද කරේ yes පුළුවන් විදිහට කියන්නේ ටීචර් කවුද පුතේ ගුරුවරයා පාසල්ලයි කොහොමද කියන්නේ යමින් සිටි teacher is going to the school. right. teacher is going to the school. මොකද්ද මේකේ schedule එක? ආකෘතිය මොකද්ද පුතේ? yes. ආකෘතිය subject plus am is a verb ing object. right. ඒක සර් දීලා තියෙනවා. සර් අද ලෙඩ වෙලා ඉන්නේ කිසත් තාම සනීප නැහැ. කවුද මේක දකින්නේ? පිරිමි ළමෙක්. අපි දාමු boy කියලා. එයා කියනවා මොකද්ද කියන්නේ? boy said that. boy said that. අපේ ගුරුතුමා කොහෙද යන්නේ? අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ. teacher කොහෙද? yes. teacher was.
ඇයි ඒ past නිසා අතීත කාලේ නිසා. Teacher was going to the where? School. Right? ඩාන්සින් කැන්ඩියන් කරේ එක එක වහනවා පේනවා කැන්ඩියන් කියන මොනවාද උඩ රට ඈ සර් ඔය පෙරහැරවල වල ඉස්සෙල්ලා නටනවා ඔය කැන්ඩි අයත් ඉන්නවා නුවර පෙරහැරෙත් නටලා තියෙනවා රයිට් එයාලගේ ගමේ තියෙන පෙරහැර රයිට් ඒවා අපි පස්සේ කතා කරමු ඉස්කෝලේ යන කාලේ ඕක කරන්න ඕනි එහෙනම් මේකත් ලියා ගන්න මේ ටේබල් එක ඇඳගෙන සිංහල මීනින් ලියා ගන්න ඕනි අය සිංහල මීනින් ලියා ගන්න දන්නේ නැති ඒවා සර්ගෙන් අහන්න. I'll give you 2 minutes විනාඩි දෙකක් දෙන්නම් ඉක්මන් කරන්න. පුතේ මම ආයෙත් කියනවා ඔයාලගේ ගෲප් වල 20ත් 30ත් අතර තමයි ජොයින් වෙන්න පුළුවන් 30 ෆුල් වෙච්ච ගෲප් ගොඩක් තියෙනවා. ඔයාලගේ ඉන්න ගෲප් වලින් ලීව් වෙන්න එපා. මොකද ඔයාලගේ ගෲප් එක ෆුල් වුණොත් එන්න බැරි වෙයි. ඇඩ්මින් එකෙන් අඩු ගෲප් වලට දානවා අනික් අය. ඒ නිසා ඔයා ලීව් වෙලා සිග්නල් නැති අය ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ ගන්නවා. ඉක්මනට ලියා ගන්න ඔයාලට චූටි වෙලාවක් තියෙන්නේ. විනාඩි දෙකක් තුනක් වගේ දෙන්නම්. ඔක ලියා ගන්න. ඔක එන්න ඕනේ ග්‍රැමර් පොතේ. ව්‍යාකරණ පොතේ තමයි තියෙන්න ඕනේ නෝට් එක.
හරි නේද පුතේ? ඔව් අපි යමු වැඩේට. මකන්නද? yes මකමු. ඊළඟට present perfect එකක් පුතේ past perfect එකක් වෙන්නේ. මේ බේසික් ඔලුවට දාගන්න මේක මූලිකම තියරිය. ඒක ඔලුවට දාගන්න එතකොට ඊටු ටික විසඳෙනවා. ඇහුවා නම් said වෙනුවට අපි දාන්නේ ask කියන එකට asked ed asked ඇහුවා. right ඒවත් අපි වෙනම කරමු. ඔයාලට ටියුට් එක ළඟ තියෙනකොට ලේසි නිසා තමයි මම අද මතක් කරගෙන යනවා. ටියුට් එක ආපුවම ඊටු ටික අපි ලස්සනට ඉවර කරගමු. නැවත කතා කරනවා මේවා පාඩම් වලට ඕනි වෙනවා. උඹලට එකපාර උගන්වුවට මතක නැහැනේ. නැත්තම් මේ කීපාර උගන්වලා ඇද්ද ඉස්කෝලේ? මෙහෙම තේරෙනවනේ? yes. ඒක මම දන්නවා. හැම ලෙසන් එකකටම ඔයාලට අමාරු ඉසත් if conditional කරා අපි කාරිම ලේසි වුණා. අමාරු හැම ලෙසන් එකක්ම පුතේ ලේසි වෙන විදිහට සර් හදලා තියෙන්නේ. ඔයාලට වෙනම රෙකෝඩින් 18ක් දෙනවා මේ දවස් 18 ප්‍රෝග්‍රෑම් එකට. ගොඩක් අය මුල ඉඳලම යන්න කියපු නිසා තමයි අපි මෙහෙම කරන්නේ. ගොඩක් අයගේ ඉල්ලීම තියෙන්නේ මුල ඉඳලම කරගෙන යන් කියලා. ඇයි ඒ? ඔක්කොම ටික මුල ඉඳලා කරන්න ඕනි කියලා. සර්ට ගෲප් ක්ලාසස් වලට කතා කරන ගොඩක් අය I haven't time. මට ටයිම් නෑ පුතේ. ගෲප් ක්ලාසස් කරන්න. අපි බලමු ඉස්සරහට රෑ 12න් පස්සේ වගේ. 10න් 12න් පස්සේ තමයි ටයිම් නිදා ගන්න ටයිම් එක ටික නිදාගන්නෙත් නෑ සර්. රෑ 2 විතර නිකන් හැමදාම කන්ටිනියු ඉන්නවා. නැවත උදේ 5ට හරිනවා. පැය 3ක් වගේ තමයි නිදාගන්නේ. ඒ නිසා ඒකිනුත් අඩු කරලා ඔයාලා වෙනුවෙන් කරලා දෙන්නම්. ඒක හැබැයි හැමදාම නෙමෙයි. මුලින් ඉඳලා යන්න ඕනේ අයට මාසයක් වගේ ගෲප් එක කන්ටිනියු කරන්න පුළුවන්. ඊට වැඩිය කාලයක් බෑ. පැහැදිලි නේද? එයාලා ආයේ නැවත මේ ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනි. right. මේ බලන්න. present perfect එකක්. present perfect one turn to past perfect. what? past perfect වෙනවා පුතේ. present perfect එකක් past perfect වෙනවා. clear? yes. කියන්නේ වර්තමාන කාලයේ කරලා තියෙන දෙයක් අතීත කාලයට යනකොට අතීත කාලයේ කරලා තිබිච්ච දෙයක් වෙනවා reported speech වලට යනකොට. මේ බලන්න. අපි අරගම ගමු. කවුද? mother has cooked. mother has cooked rice. mother has cooked rice. කවුද කියන්නේ? තාත්තා කියන්නේ. right. මොකද වෙන්න ඕනි? father said that මෙව්ව මේ අමාරුයි නෙමෙයි අමාරුයි කියලා හිතාගෙන හිටියා නෑ. ඒකත් කියන්න බෑ. ඉස්සල්ලාම ඔයාගේ thinking එක හදාගන්න. මොකද්ද? ඔළුවේ හිතන විදිහ පුතේ. මේ උගන්නනවා රෙඩි මෙන්න මේ ඔයාගේ brain wash එක මට ගොඩක් වැදගත් වෙනවා. මොකද්ද? ඔළුව මොළේ හොදන එක. අරටු බහැපු දේවල් ටිකක් තියෙනවා ඔයාගේ හිතේ. මට මේක බෑ. අයියෝ මේවා අමාරුයිනේ. එහෙම ඒවා මේ ලෝකේ නෑ. අපි අමාරුයි කියන තාක් ඒක අපිට අමාරුයි. පැහැදිලි නේද? yes. හැබැයි හරිම සරලයි හරිම ලේසි මේක ලේසි වෙනකොට. පුතේ මේ වෛද්‍ය විද්‍යාවේ මම නිකන් එක කියන්න. father said that මේක කරන ගමන් කියමු. වෛද්‍ය විද්‍යාවේ නැත්තම් ડોක්ටර් කෙනෙක් ඒක වෙස්ටර්න් වෙන්න පුළුවන්. අපේ නැත්තම් මොනවාද? ආයුර්වේදික් නෙමෙයි. අපේ තියෙනවා වේදකමක් පුතේ. ලංකාවේ තිබිච්ච එකක්. right? mother had මේක ලියන ගමම කියමු. ඕ දෙකේම ඉස්සෙල්ලාම කරන්නේ patient කෙනෙක් ආපුවට පස්සේ mother said that mother had cooked rice. දෙකේම කරන්න පුතේ ලෙඩා නැත්නම් patient ගේ brain එක wash කරන එක. ඒ කියන්නේ මොලේ හොදන එක. said that. sorry. එනවා. දෙකේම කරන්න මොකද්ද පුතේ? yes. මොලේ හදන එක. ඒ කියන්නේ ඔයා ඉක්මනට සනීප වෙනවා. ඒක වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නකොටම නැත්නම් ડોක්ටර් කෙනෙක් වෙනකොටම
කියනවා. father said that මෙන්න මෙහෙම patient හදා ගන්න ඕනි කියලා. mother had cooked rice. sir ඕවා දන්නේ කොහොමද කියලා ඔන්න ඔබගේ ඔළුවට එනවා. right sir ඒව දන්නවා. හේතුව තමයි sir study කරනවා මොනවාද? ડોක්ටර් කෙනෙක් වෙන්න try කරනවා. තව පොඩි එක්සෑම් ටිකක් විතරයි තියෙන්නේ. ඩිග්‍රී එක කම්ප්ලීට් වෙන්න. ඉංග්‍රීසි නෙමෙයි. ඉංග්‍රීසි ඩිග්‍රීස් ඔක්කොම ඉවරයි. අනද කන්ට්‍රි වල තියෙන වෙන රටකට ගිහිල්ලා කරන්න එක ඩිග්‍රී එකක් එච්චරයි තියෙන අය ඉංග්‍රීසි වල නෑ ඩිග්‍රීස් වලට කරන්න. ඒක ලංකාවෙත් නෑ. ඒ ඩිග්‍රී එක. රයිට්? ඒකට යනවා. ඒකට යනවා. හැබැයි ඔයගොල්ලන්ගේ ක්ලාසස් ටික හිඳලා හරි කරනවා. මේ අවුරුද්දේ නෙක්ස්ට් ඉයර් යන්නේ. රයිට්? ඊට කලින් සර්ගේ අර ඔයාලගෙත් එහෙම ඇති. පරම්පරාවෙන් එනවා කියලා කියන්නේ නේද? අන්න ඒ වගේ තියෙන පුතේ වෙදකම්. සර්පයෝ කාපුවා. දැන් හොස්පිටල් එකට ගියාම ඉන්ජෙක්ෂන් ගහන එක නේද කරන්නේ? අපේ එහෙම නැහැ. රයිට්? අපි ගෙදරදී බෙහෙත් කරනවා. සර් කවදාකවත් සර්ගෙත් සර්පයෝ කාලා තියෙනවා. ඔයාලගෙත් එහෙම මමලා දැන්දලා කවුරු හරි ඇති නේද? එහෙම කෑවට අපි කවදාකවත් හොස්පිටල් එකට යන්නේ නැහැ පුතේ. අපේ ගමේ කවුරුවත්වත් අපි ඉන්න පළාතේ කවුරුවක්වත් එහෙම හොස්පිටල් වලට යන්නේ නැහැ. ඇයි ඒ? යන්න කියලා තමයි කියන්නේ ડોක්ටර්ස්ලා නේද? හැබැයි ඒක අපිට ෂුවර්. නයා කෑව යන්නෙත් නැහැ. රයිට්? මේක ඔයාලගේ දේවලුත් තියෙනවා නම් ඒවත් ඔයාලා එක්සෑම් එහෙම කරලා ඔයාලා ඉගෙන ගන්න. කේක තියෙනවා. ඒක හරිම විස්මයජනකයි. ඉන්ක්‍රෙඩිබල්. ඇයි ඒ? සාමාන්‍යයෙන් පුතේ සරපෙක් නයා කියන්නකෝ. නයා දන්නවනේ මම. නයා කාපුවට පස්සේ හොස්පිටල් ගෙනිච්චොත් අර අපේ වෙනවා සිහි මුර්ජා වෙනවා කියලා. මේවා සාමාන්‍ය දෙන්නේ. මේවලට එක්සෑම් එකට එන්නේ නැහැ. උනාට මේවා දැනගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලෝ ළමයිනේ. නේද? හොස්පිටල් එකට ගියාම සිහි මුර්ජාලා තුනත් එයා මැරිලා කියලා අයින් කරනවා. රයිට්? එයා ඩෙඩ් මැරිලා. හැබැයි අපි එහෙම නැහැ. අපිට තියෙනවා පැය 72ක්. ඒ කියන්නේ දවස් 3ක වගේ කාලයක් එහෙම වෙච්ච. මෙහෙම අල්ලපුවට පස්සේ අර නාඩි කියන්නේ ඒව වැටෙන්නේ නැහැ. මේව S2 හැරපුවම සර් දැකලා තියෙන හැම පේෂන්ට්ලා. ඉගෙන ගන්නවා ගිහිල්ලා. වේද මහත්තයත් එක්ක ડોක්ටර්ත් එක්ක ගිහිල්ලා ඉගෙන ගන්න ඒවා. ඔහොම කරලා S2 අරපුවට පස්සේ අර කළු පාට බෝලේ ඒක නෑ. සුදුයි S2. එක පේෂන්ට් කෙනෙක් සර් දැකලා තියෙනවා. එයාට ට්‍රීට්මන්ට් කරා එයා සනීප වුණා. හොස්පිටල් ගෙනිච්චා නම් එයා ඩෙඩ් බොඩි එකක්. රයිට්? එතකොට ඕකේ තමයි සර්ට කියලා දුන්නේ ඉස්සල්ලාම ලෙඩාගේ ඔළුව හදන්න ඕනේ. ඒ වගේම ඔයාලගෙත් ඔළුව හදා ගන්න ඕනේ. අපි එතනින් පටන් ගත්තේ. ඔළුව හදාගත්තොත් ලෙඩේ සනීප වෙනවා. රයිට්? අර බෙහෙත් කළාම මෙඩිසින් දුන්නාම කියලා මදි. මට සනීප වෙනවා කියන එක මගේ ඔළුවේ තියෙනවා. මට ඉංග්‍රීසි පුළුවන් වෙනවා කියන එක මගේ ඔළුවේ තියෙන්න ඕනි. තිබුණොත් තමයි අපිට මේක කරගන්න පුළුවන්. That's the same. ඒක patient-ටත් පොදුයි අපිත් patients-ලා තමයි. මම නෙමෙයි උඹලා. මොනවාද? ඉංග්‍රීසි වල. right? මාරාන්තික ලෙඩ්ඩු. ඔයාලගේ තියෙන එහෙම ගම්වල තියෙන වෙදකම් එක එක ડોක්ටර්ස්ලා ඉන්නවා. ඇස් වලට වෙනම ඉන්නවා. නේ? ඔය අතපය කරනවාම වෙනම ඉන්නවා. අපි කවදාකවත් හොස්පිටල් යන්නේ නැහැ. අතපය කරනවා කියලා. ඇයි ඒ? අපිට ඒක තියෙනවා. ඒවා A to Z. අර සර් කාලයක් අත එල්ලගෙන හිටියේ දැක්කද? ඒ හොස්පිටල් එකෙන් එල්ලලා නෙමෙයි. ડોක්ටර් කෙනෙක් එල්ලලා ඒක ඉවරයි. දැන් අත නමන්න බැරි වුණා. දැන් හරි. POP එකක් දාලා ඇක්සිඩන්ට් වෙච්ච ගමන් හොස්පිටල් එකට POP එකක් දාලා තිබුණා. හැබැයි ඒක අයින් කළා අපි මේක කරගත්ත එක හරි ක්‍රමයට කරන්න ඕනේ. නැත්තම් අතපය ඇද වෙනවා. නේද? ඔව්. දන්න අය විතරයි ඒවා කරන්නේ. ඉතින් එහෙම දේවල් ආරක්ෂා කරගන්න ඕනේ පුතේ ඉස්සරහට. දැන් ඒවා දැන් නැති වීගෙන යන්නේ. ඒ නිසා තමයි වැඩි වැඩියෙන් කියන්නේ ඕල් ලෙවල් කරලා ඉවරලා ඔයාලට පුළුවන් ડોක්ටර් කෙනෙක් වෙන්න. ඒවට වෙනම එක්සෑම් තියෙනවා. ඒවා කරලා සර් දාන්නම් ගෲප් එකට සර් ඒවා කරලා එක්සෑම් කම්ප්ලීට් කරලා ඩිග්‍රී එක ගත්තට පස්සේ. right. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඒකටත් ඉංග්‍රීසි ඕනේ ඈ. ඔන්න මේක මොකද්ද present perfect එකක් past perfect වෙනවා. පැහැදිලිද? yes. mother has cooked rice අම්මා බත් උයලා තියෙනවා. ඒකට තාත්තා කියනවා father said that mother had cooked rice අම්මා බත් උයලා තිබුණා. right. මෙතන වර්තමාන කාලේ වුණාට ඒක මෙතනට යනකොට අතීත කාලයක් වෙනවා. පැහැදිලි නේද පුතේ? yes. අපි තව එකකට යන්න. තව එක්සැම්පල් ඕනේද ඒකට? ඈ? ටිකක් ලියමු. සුපුන් දෙන්නේ. තින්ති ඉවරලාද? yes. සුපුන් has sing sung
A song. සුපුන් සින්දුවක් කියලා තියෙනවා. කවුද ඒක දකින්නේ? අපි දාමු he කියලා. ඔව්. He said that Supun මොනාරි කිව්වද? had cooked rice. අපි මේ එක්සෑම් එකේ එන කෙක්ෂන් එක ටැලි කර මේවා නැවත කතා කරන්න පුතේ බය වෙන්න එපා හොඳේ. මම මේක ඔලුවට දානවා විතරයි වාගේ. මේක ඔලුවට යන්නම ඕනේ. ක්ලියර්? ඊළඟට සිම්පල් පාස්ට් එකක් තිබුණොත් ඒකත් වෙන්නේ පාස්ට් පර්ෆෙක්ට් පුතේ. මොකද්ද? සිම්පල් පාස්ට් ටෙන්ස් එකක්. සරල අතීත කාලයක් තිබුණොත් ඒක වෙන්නේ අතීත කාලයේ කරලා තියෙන දෙයක්. past perfect වලට අනේ යන්නේ. අම්මේ මේ අක්ක කෑ ගහනවනේ. ඒ නඩ මට හයියෙන් එකපාරම ගෙද්දනේ අක්කේ. මට ඉංග්‍රීසි වලට W අක්කේ. අනේ නෑ බලන්නකෝ අපි කොහොම අම්මේ. හරි එකක් දාගන්නවා. W ආවට. try වෙන්න එපා. වැඩ ටික කරලා homework කරලා දාන්න ඕනේ. clear? yes. simple past. මොකද්ද? අම්මා බත් ඉව්වා. අක්කා යාට කරදර කරන්න එපා. මම දැන් අක්කට බයිනෝ නැත්තම් සර්. yes. mother cooked. Supun had cooked rice. Sorry. Supun had sung a song. Sings and sung. Supun කොහෙද වත් තියන්නේ? ඒක හරි. Thank you. Right. Mother cooked rice. නැත්නම් mother did cook rice. Clear? Simple past එකක්. මොකද වෙන්නේ? දැන් මම දන්නවා දැන් clear මට හරිම සතුටුයි හේතුව තමයි ඔයාලා දැන් වෙන්න ඕනි මොකද්ද කියලා දන්නවා දැන් ඔලුවට ගිහිල්ලා තියෙන්නේ. I am so happy. Yes. Very good. ඔල්ලද කෙල්ලද කියලා දන්නේ ඇඩ්මින් එකෙන් කියනවා. You are very good. අනිත් අයත් එහෙම වෙන්න ඕනේ. Right. මේක කවුද කියන්නේ? අපි තාත්තනේ කියන්නේ. Father. මෙයාලා කවදාකවත් අමතක වෙන්නේ නැහැ අපිට. අයියේ. එහෙම තමයි. Father said that. Father said that what? Mother had cooked rice. Clear? Yes. ඒක ක්ලියර් නෝනේද? හරිම ලේසි මේවා. අපි ගමු මිනිසා ගස කපයි. Man did cut tree. Man did cut tree. Right? එතකොට කවුද ඒක දකින්නේ? මිනිස්සු දකින්නේ. Men. Right? Men said that. Some people කියලා ගමු අපි. People said that. මිනිස්සු කියනවා. මිනිස්සු කිව්වා. What? People said that. මේවා තනිකර කේලම්. නේද? ඔය රිපෝටඩ් කියලා අමාරු වචනයක් දාලා ඔයගොල්ලෝ වයර් කරාට ඔයගේ ඔළුව නේද? අද අම්මා කෙනෙක් කතා කරලා බයිනවා හොඳටම ටීචර්ස්ලාට. ඔව්. ඇයි ඒ? තියෙනවා present perfect continuous past perfect continuous වෙනවා. ඒක සර් දෙනවා ඊළඟට. ඒවා පුතේ ඔයාලගේ සිලබස් වල නම් යූස් කරලා නැහැ. ඉංග්‍රීසි වල තියෙනවා. ඊළඟට past continuous එකක් past perfect continuous වෙනවා. That's all එච්චරයි. අපි ඔය ඉස්සරහට කතා කරමු. People said that what? Yes. People said that man had cut what? Cut tree. පුතේ cut ම තමයි. past එකත් cut, participle එකත් cut, present එකත් cut ම තමයි. right. ටක් ගාලා ලියා ගන්න මේකත්.
පුතේ people උනේද? people කරන්න ඕනි ගොඩක් වෙලාවට men කියන්නේත් මිනිස්සු people කියන්නේත් මිනිස්සු. ඔය changing ටිකක් වෙනවා. ඒකට මේක එච්චර ලොකුවට බලපාන්නේ නැහැ වුණාට මම ඒ change වෙන ටික වෙනම ඔයාලට වෙනම table එකක දෙනවා. ඒක ටියුට් එකේ එනවා. clear? ඔව්. දැන් ඇති නේද time? අපි යන් ඊළඟ එකට. SS එකක් දාගන්න ලියාගත්තේ නැති අය ස්ක්‍රීන්ෂොට් එකක්. ඔව්වා සිම්පල්. ඔව්වා බය වෙන්න එපා. ඔකට බය වෙලා බෑ. ඔයිට වැඩිය බය වෙන්න දේවල් තියෙනවා ජීවිතේ. right? exam results එනකොට. exam paper එක නම් අපි hina වෙවි ගිහිල්ලා ලියන්නේ ඉංග්‍රීසි එක. ඒ වගේම කරගෙනවා අනිත් ටිකත්. මම දැන් ගිසති කිව්වා අර MCQ වලට කරන්න ඕනේ වැඩ ටිකක් දැන් ඒවා කරගෙන යනවා ඇති කියලා හිතනවා. මම තව මාසෙකින් විතර කරපු අයගෙන් අහනවා කොහොමද කියලා. හරිම ලේසි පුතේ ඒවා හරියට කරලා තියාගන්න. දැන් තමයි ඔයාලා මහන්සි වෙන්න ඕනි. පැහැදිලිද ඔයාගේ ජීවිතේ මං කියලා දුන්නානේ ගිය සතියේ නේද? ජීවිතේ ගොඩක් කාලයක් කැපවීම කරලා තියෙන අවුරුදු 15ක් කියන්නේ 4න් එකක් වගේ නේද? ඔව් තව 4න් 3යි තියෙන්නේ ජීවත් වෙන්න. අවුරුදු 60ක් ජීවත් වුණා. දැන් කොහොමත් පුතේ 60න් 75 මෙයා තමයි අපේ ඉස්සල්ලා තිබුණා ලයිෆ් එක කීයද? 120 120ක්. ඔය කියන්නේ 120ට 220 ආයිබෝ වේවා කියලා. නේද? ඊටත් කලින් අපේ ආච්චියා එහෙම කියලා දීලා තියෙනවා. ඔයාලත් අහලා ඇති. ඔය පරණ මිනිස්සුන්ගෙන් අහලා බලන්න. ගොඩාක් ඉස්සර තිබුණලු පුතේ අවුරුදු 5000 වගේ. එහෙමත් ආයුෂ. ඔව්. ඔය විශ්වාස කරන්නේ නැද්ද? අවුරුදු 5000 700 800 ඔය හත්මුතු පරම්පරාව ඉඳලා තියෙන ඒ කාලේ. එහෙම ඉඳලා තියෙනවා. ඔය හොයලා බලන්න මිනිස්සයා ගැන. ඒක එන්න අඩු වෙලා 120ක් දැන් අපි අහලා තියෙනවා. දැන් මම 5000 කිව්වට පිළිගන්නේ නැහනේ. 120 පිළිගන්නවානේ. නේ? yes. 120ක් තිබුණා කියලා පිළිගන්නවා. තියෙනවා කියලා දැන් හිතාගෙන ඉන්නේ. හැබැයි දැන් තියෙනවා 120ක්. නෑ. දැන් සාමාන්‍යයෙන් 100 හරි අමාරුවෙන් දුවන්නේ. නේ? ඔව් එක්කෙනයි දෙන්නයි 100 ඉන්නේ. ඒ කියන්නේ 120 100ට අඩු වෙලා. ඒතකොට අර 5000ම අඩු වුණා කියලා හිතා ගන්න පුළුවන් නේ. yes. that's the life. ඒක තමයි ජීවිතේ. දැන් 60ක් විතර වෙලා තියෙන්නේ. කනකාටුවෙන් හරි පිළිගන්න වෙනවා. hina වෙලා ඉන්නේ ඉතින් ඉන්න ටිකේ. ඔව් සර් වගේ. අඬන්නේ ඉතින්. ඇඬුවයි කියලා වෙන්නේ නැහැ, දික් වෙන්නේ නැහැ. ඉතින් ඔය චූටි කාලේ කත කරගන්න ඕනේ. අපිට තියෙන හැම දෙයක්ම කරගන්න ඕනේ. එක අවුරුද්දක්වත් පස්සට යන්න හොඳ නැහැ අපේ ලයිෆ් එක ජීවිතේ. ඕලෙවල් එක අවුරුද්දක් ඩවුන් වුණා කියන්නේ අනිවාර්යෙන් අවුරුද්දක් ජීවිතේ පස්සට යනවා කරගන්න තියෙන දේවල්. present continuous past continuous එකක් මොකද්ද වෙන්නේ පුතේ? past continuous එකක් මොකද්ද වෙන්නේ? yes. past perfect continuous වෙනවා. present perfect continuous ඒක කරලා ඉමු අපි. මොකද දන්නවද? මේක දෙවෙනි අර කරමු අපි අර present perfect past perfect උනා ඊට පස්සේ simple past ආයි past perfect උනා. ඒ pattern එකට මම නැත්තම් ඔයාලට පැටලෙයි. present perfect continuous එකක් ඊළඟට දැන් මේක ලියලා ඉවරලා ඊළඟට දෙනවා මම ඔයගලන්ට මෙතනින් ලියන්න හදපු එක. present perfect continuous එක මොකද්ද වෙන්නේ? වර්තමාන කාලයේ කරමින් ඉඳලා තියෙන දෙයක්. present perfect continuous එකක් වෙනවා පුතේ. මොකද්ද? past perfect continuous එකක් වෙනවා. මොකද්ද වෙන්නේ? past perfect. past perfect continuous එකක් වෙනවා. present perfect past perfect වෙනවා. subject plus has have been plus verb ing plus object ඔන්න schedule එක. ඒක subject plus had been plus verb ing plus object වෙනවා past perfect continuous වල. මේ බලන්න. අපි එකක් හදමු. මේකට ඔයාලට කැමති sentence දාගන්න පුළුවන්. mother what mother has been cooking rice. අම්මා බත් උයමින් ඉඳලා තියෙනවා. ing කියන්නේ මොකද්ද? mean කියන එක. mother has been cooking rice. අම්මා බත් උයමින් ඉඳලා තියෙනවා. ඒක turn වෙනවා මොකටද? කවුද අපේ එක කියන්නේ? තාත්තානේ කියන්නේ. father කියන්නේ. right? father said that
දැන් schedule එක ඔළුවේ තියන්න ඕනේ. subject plus mother had been cooking rice. Clear? Yes. That's easy. හරිම lazy. නේද? අපි අනිකත් ලියමු. කලින් ලියන්න හදපු එක. දැන් එක්සැම්පල් ගොඩක් ලියන්නේ ටයිම් වේස්ට් වෙන හින්දා. මං කිව්වනේ මේක යනවා නවතින්නේ නැහැ. ක්ලියර්? yes. ඔහේ යනවා ටයිම් එක යනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ වැඩ ටික ටයිම් එක බැලන්ස් කරගෙන යන්න. අවුරුදු 60ක් කියන්නේ දවස් කීයද? දවස් 20000ක් වගේ. මොකද්ද? past continuous එකක්. past continuous එකක් ඔන්න කලින් ලියන්න හදපු එක. past continuous එකක් වෙනවා past perfect continuous වලට turn වෙනවා. clear? yes. බලන්න. mother was cooking rice. ඔයාලා ඩවුන් කරන්නේම නෙමෙයි ඔයාලගේ මානසිකත්වය පල්ලෙහාට වට්ටන්න නෙමෙයි මම ඔය ලයිෆ් එක ගැන කියන්නේ පුතේ මේක තේරුම් ගන්න. පැහැදිලිනේ? ඔව් මේක තේරුම් ගත්තේ නැත්නම් හරි අමාරුයි ලයිෆ් එකට ෆේස් කරන්න මුහුණ දෙන්න අමාරුයි. mother was cooking rice. ඒක මොකද්ද වෙන්නේ? කවුද කියන්නේ? father කියන්නේ නේද? අයියෝ මේ මොකද්ද කියලා ඔක්කොම අතහැරලා දාන්නේ නැතුව. ඒක තමයි අපිට කරන්න දෙයක් නැහැ. අපිට ජීවත් වෙන්න වෙනවා ඒකත් එක්ක. father said that Father said that what? තාත්තා කියනවා mother මේ උඩ එකම තමයි mother had been cooked rice. Clear? Yes, mother had been cooked rice. ටක් ගාලා ලියා ගන්න ඕකත්.
yes. cooking. අවධානයෙන් ඉන්නවද බැලුවා. yes. කවුරු හරි අවධානයෙන් ඉන්න ඕනි ඔය සම්බන්ධව. හරි නේද පුතේ ලියලා ඉවරයි නේද? අපි යන් ඊළඟ එකට. ගොඩක් ටයිම් ගන්න බෑ අපිට. ඔව් ඔය පස්සේ ජොයින් වෙච්ච අය ඔයාලට රෙකෝඩින් දෙනවා පුතේ. දැන් ඉඳලා කන්ටිනියු වෙන්න ගැටලුවක් නැහැ. රෙකෝඩින් දෙනවා බලා ගන්න. මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න SS එකක්. සර්ච් එක්කම. yes. ඔහොම දාගන්න SS එකක්. හේතුව තමයි අපි ඉක්මනට ඊළඟ ලෙසන් එකට යන්න ඕනේ. හරි නේද? අපි මේක ටිකක් හරි ඉවර කරගන්න ඕනේ පුතේ අද. බය වෙන්න එපා. අපි කොහොම හරි ඒක කරනවා. ඊළඟට පුතේ can could වෙනවා. reported වල can තියෙනවා නම් ඒක indirect direct can නම් indirect වලට නැත්නම් reported වලට යනකොට මොකද වෙන්නේ? could වෙනවා. right? ඔය can could will would ගැන සර් කියලා තියෙනවා ටියුට් එකේ. right? ඒක සර් ලෙසන් එකම කරනවා. මේ ඉල්ලීමක් තියෙන නිසා මේක කරේ. අපි අනිවාර්යෙන් ඒවා ඉවර කරනවා one by one. ඔය lessons වල අද ටිකක් පටන් අරගෙන තියමු. can එක මොකද්ද පුතේ වෙන්නේ? yes. can could එනවා. right? can වල past form එකක් විදිහට තමයි could use කරන්න පුතේ. can වල අතීත කාලයක් විදිහට. right? මේ බලන්න. මෙයා කියනවා I can sing a song. right? කවුද කියන්නේ? මම කියන්නේ. ඒක ගිහිල්ලා කියන්නේ කවුද? අපි ගම්මු ගෑන් ළමෙක්ගේ නමක් දැන් හැමදාම පිරිමි ළමයි ගෙනන් ගන්නවා කියලා තරහ වෙනවනේ නේද? yes. දිනු කියනවා දිනු said that what? I මොකද්ද වෙන්න ඕනේ? he වෙනවා. he a pronoun changing. he could sing a song. clear? can මොකද්ද වෙලා තියෙන්නේ? could වෙලා තියෙනවා. ඔය තියෙන්නේ. clear? පැහැදිලි නේද? yes. well would වෙනවා may might වෙනවා. I would my could my. ඉවරන නෝට් දෙන්න ඕනේ නැහැ. would මේ පැත්තට આવොත් would ම තමයි යා පැත්තට could මේ පැත්තට આવොත් direct එකට indirect යනකොට ඒත් could ම තමයි. ඒක ලියා ගන්න ඕනි නම් ඒවෙන් අපි ගොඩක් හදන්න යන්නේ නැහැ sentence. තව තියෙනවා changing here there වෙනවා today that day වෙනවා නේද? ඔව් yesterday previous day වෙනවා ඈ tomorrow next day වගේ තියෙනවා වෙනස් වෙන තැන්. will මොකද්ද පුතේ වෙනවා කියේ? would වෙනවා කිව්වා. right? will would. mother will cook rice. අම්මාබත් උයාවි. කවුද කියන්නේ? තාත්තා තමයි ගිහිල්ලා කියන්නේ. clear? father said that මොකද්ද වෙන්න ඕනේ? දැන් ඔළුවට එන්න ඕනේ. father said that father said that mother what? would cook rice. mother would. ඔව් නව දෙන්න ගන්නත් පුළුවන්. දන්නව නේද? ගොඩක් දන්න අය ඉන්නවා. I know it. Here they are. right. father said that ඔය ටියුට් එකේ ඔක්කොම තියෙනවා පුතේ. mother would cook rice. clear? yes. හරිම ලේසි හරිම සරලයි. ඔකත් ලියා ගන්න. ඔය දෙකත්.
ඇති නේද පුතේ ටයිම්? SS එකක් දාන්න ස්ක්‍රීන්ෂොට් එකක්. සර්වත් අහුවෙන්න. yes. අකන්නද මේක? ඔව් රෙකෝඩින් එකත් බලන්න ඕගොල්ලෝ. ටොපික් එක දාගන්න පුතේ pronoun changing එකක් චුට්ටක් සර් කියලා දෙන්න. අර සර් කියලා දුන්නානේ I he වුණානේ. yes. I he පිරිමි ළමෙක් නම් නැත්තම් ගැහැණු ළමෙක් නම් කවුද වෙන්නේ? she. direct speech එකේ අපි මොනවද පුතේ මේ pronoun changing සර්වනාම මාරු. pronouns changing right. එතකොට I කියලා එක්කෙනෙක් ආවොත් එයා මොකද්ද පුතේ වෙන්නේ? පිරිමි ළමෙක් නම් he වෙනවා, ගැහැණු ළමෙක් නම් she වෙනවා. clear indirect එකට යනකොට. පැහැදිලිද? තේරුණාද? ඔව් ටයිම් මදිද? ඊළඟට we නම් මොකද්ද පුතේ වෙන්නේ? we නම් they වෙනවා. අපි නම් ඔවුන් වෙනවා. මේ මොනවද මේ subject pronoun changing නේ? කර්තෘකාරක සර්වනාම මාරු වෙන විදිහ. පැහැදිලිද? yes. එතකොට you නම් මොකද්ද වෙන්නේ? you yes you නම් he she ඊළඟට they වෙන්න පුළුවන්. එක්කෙනෙක් නම් you he and she right. එතකොට ඒ ඔබ කියන අර්ථය આવොත් ඔබලා කියන අර්ථය આવොත් මොකද්ද වෙන්නේ පුතේ? they වෙනවා. clear? පැහැදිලිද? yes. ආවක ලියාගන්න. පිටු ටිකත් කරමු සර් කොහෙවත් යන්නේ. ඊළඟට මේවා ඇවිල්ලා subject pronouns අපි එකත් ලියමු මෙන්න මෙතන. subject pronouns changing. ඒතර object pronoun changing මොකද්ද පුතේ වෙන්නේ? කර්තෘකාරක සර්වනාම change වෙන විදිය ඔන්න සර් කියලා දුන්නා. ඊළඟට කර්මකාරක සර්වනාම change වෙන විදිය මෙතන තියෙනවා. කොහොමද පුතේ? yes me නම් me කවුද? එයා him her වෙනවා. කවුද? him and her. වෙන කලර් එකක් යූස් කරමුද? කැතයි නැත්තම්. ලස්සනට තියෙන්න එපේ නේද? ඔව්. ඔයගොල්ලන්ට දැන් ඕනි කලර්ස් යූස් කරන්න පුළුවන්. මේ කවුද වෙන්නේ? him her. ඔය ටියුට් එක බෙල්ල ගන්න ඕකේ තියෙනවා පුතේ. මේ ලෝකේ තියෙන සියලුම pronouns ටික සර් ඒ පාඩමත් කරා මට මතක විදියට මේ ක්ලාස් එකේ. him her වෙනවා. රෙකෝඩින් නැති බලන්න. ආයේ නැහැ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ ඒ වයින් එහාට වෙන මොකවත්. පැහැදිලිද? yes. ඊළඟට අස් මොකද්ද පුතේ වෙන්නේ? them වෙනවා. අස් මොකද්ද වෙන්නේ? yes. අස් them වෙනවා. right. ආයේ object එකත් you. මොකද්ද? object pronoun එක වෙන්නේ නැද්ද? yes පේනවා. object එකත් you. ඒක මොකද්ද වෙන්නේ? him her so them. ඔබට නම් ඔහුට ඇයට. පැහැදිලිද? එතකොට ඔබලාට නම් ඔවුන්ට them. තන් ඒවට them. right. ආවකත් ලියාගන්න. ටක් ගාලා ඔය ටික ලියාගන්න. ඔය සෙන්ටෙන්ස් හදනකොට මාරු වෙනවා පුතේ. ඔයාලා දැන් දැනගන්න ඕනේ සර් කියලා දුන්නා ඒවා.
ඔව් වුණාද? දැන් හරිද? රයිට්. දැන් හරි නේද? රයිට්. කෝල් ගත්තට කරන්න දෙයක් නැහැ. nothing to do. රයිට්. තව චුට්ටකින් අපි ඔයාලා කතා කරමු. අන්න අපි යනවා මොකටද පුතේ? ඔබ්ජෙක්ට් ප්‍රොනවුන්ස් ටික හරි මේක ලියාගත්තානේ. ඔව්. අයිතිහාංගවන නාම විශේෂණයක් ගැන තමයි කතා කරගෙන හිටියේ. අයිතිහාංගවන නාම විශේෂණ කියන්නේ මොකක්ද? නාම විශේෂණ කියන්නේ නාම පදයක් විශේෂ කර දක්වන පද වලට අපි කියනවා මොනවා කියලාද? yes. නාම විශේෂණ පද. නාම පදයක් විශේෂ කර දක්වන පද වලට අපි කියනවා නාම විශේෂණ පද. මෙතනදී එන්නේ අයිතිහාංගවන නාම විශේෂණ පදයක්. නාම විශේෂණ පදයක් ගොඩක් වෙලාවට නාම පදයකට පෙර යෙදෙන්නේ. නේද? ඔව්. අපි ගත්තේ මොකද්ද පුතේ? ලේසිම එක සිංහල භාෂාවේ අපි ගන්නෙ කවුද? අම්මා කියන නාම පදයට මොන පාටද දැම්මේ? yes. සුදු කියන පාට දැම්මා නම් එයා කවුද වෙන්නේ? සුදු අම්මා. අපේ අම්මා අනික් අම්මලාගෙන් වෙනස් වෙන්නේ විශේෂ වෙන්නේ එයා සුදු අම්මා හින්දා. පැහැදිලි නේද? yes. ඊළඟට මේ වගේ කලර් දානවා, සයිස් දානවා, ටේස්ට් දානවා. දැන් අම්මාට ලොකු කියන සයිස් එක දැම්මා නම් එයා ලොකු අම්මා වෙනවා. නේ? මෙන්න විශේෂණ පදේ, නාම විශේෂණ පදේ. right? දැන් අපිට මෙතන ඉගෙන ගන්න තියෙන ප්‍රොනවුන්ස් වල තියෙන අයිතියක් හංගවන නාම විශේෂණ පදයක්. ඒ කියන්නේ ඒකත් යෙදෙන්නේ නාම පදයකට පෙර. දැන් ඉංග්‍රීසි භාෂාවේ නම් පාර්ට්ස් ගොඩකට කඩලා තියෙනවා. සිංහල භාෂාවේ එහෙම නැහැ. නේද? ඔව්. මේ බලන්න. අම්මා කියන නාම පදයට මගේ කියන අයිතිය හංගවන නාම විශේෂණ දැම්ම නම් එයා මගේ අම්මා වෙනවා. නේ? මේ තියෙන්නේ මගේ පෑන. දැන් මේකට පාටක් දැම්ම නම් black pen. අනිත් පෑන් වලින් අඳුර ගන්න. නේ? මේක අයිතියක් හංගවනවා නම් එක මගේ පෑන, ඔහුගේ, ඇයගේ, ඒ වගේ possessive adjectives තියෙනවා පුතේ. ඒවා ඩිරෙක්ට් එකේ ඉඳලා දැන් මයි කියන එක ඩිරෙක්ට් එකේ ඉඳලා ඉන්ඩිරෙක්ට් එකට යනකොට මොකද්ද වෙන්නේ? මයි අපුතේ දැන් ඇහෙනව නේද හොඳට? his her වෙනවා. our their වෙනවා නේද? මයි කියන එක මොකද්ද වෙන්නේ? පිරිමි ළමෙක්ට නම් his, ගෑනු ළමෙක්ට නම් her. ඔහුගේ ඇයගේ right? එතකොට our නම් මොකද්ද? our නම් their වෙනවා. මොකද්ද පුතේ වෙන්නේ? their වෙනවා. our නම් their වෙනවා. clear? yes. our their. so ඒස බලන්නේ ඔයාලගේ ගොඩක් මැසේජස් එනවා පුතේ සිග්නල් නැති කට්ටිය පොඩි පොඩි ප්‍රශ්න තියෙන කට්ටිය. එයාලට ඒවට රිප්ලයි කරනවා සර් වෙනම. මේ පැත්තෙන් ඔයාලා දාන මැසේජස් පෙන්නනවා සර්ට. right? ඔව්. අපි යන් ඊළඟට. ඒවට දැන් රිප්ලයි කරන්න විදියක් නැහැ. ක්ලාස් එකේ නැතුව ඇති එයාලා සමහරක් විට your නම් මොකද්ද වෙන්නේ? ඈ? ඔබ නම් දැන් දන්නවා his her නැත්තම් ඔබලා නම් their. clear? yes. ඔබ හරියට ඔළුවේ තියෙන්න ඕනේ. ඊළඟට මොකක්ද? අයිතිය හංගවන සර්වනාම. මොකක්ද මේක? අයිතිය හංගවන සර්වනාම. possessive pronouns මොනවාද? possessive pronouns. possessive pronouns. අයිතිය හංගවන සර්වනාමයක් ආව මොකද්ද වෙන්නේ? ඈ? මගේම නම් ඔහුගේම ඇයගේම වෙනවා. mine මොකද්ද වෙන්නේ? mine මල්ලි මේකට ආන්සර් කරන්න. mine, his, hers. mine, his, hers. mine මොකද්ද පුතේ වෙන්නේ? mine, his ඊළඟට
hers. Right? මොකද පුතේ? හරි. දැන් හරි නේද? Yes. ours නම් මගේම නම් ඔහුගේම ඇයගේම. ours නම් theirs. අපේම මොකද වෙන්නේ? ඔවුන්ගේම වෙනවා. ඊළඟට last one මෙච්චරයි තියෙන්නේ පුතේ pronoun changing. yours නම් what? ඈ his, hers, theirs. his, hers, theirs. මොකද පුතේ? his, hers, theirs. ඔහුගේම ඇයගේම නැත්තම් ඔවුන්ගේම. clear? right. ටක් ගාලා ලියා ගන්න ඕකත්. හරි නේද පුතේ? හරි නේද? ඔව්. අපිට ගොඩ ඇහෙනව නේද? ගොඩක් ටයිම් එකක් නේ. නේ? yes. යන ටයිම් චේන්ජින් වලට ඒකත් ඉගෙනගෙනම අපි අදට යන්. ගොඩක් අය ඉල්ලීමක් කරනවා ගිය සතියේත් කරා අදවත් ඒකට chance එකක් දෙන්න. මොකද්ද? 9:30 වෙනකන් 9:30 නම් පහුවෙයි. එකත් කියන්න එපා පුංචි උන් එබන් උඹලා. ඔව් වැඩ කරන්න ඕනේ. පොඩි chance එකක් දෙමු. right. now මොකද්ද වෙන්නේ? then වෙනවා. now then. today that day. නේද? here there. this that. this day that day. There are so many. These those. So these days, those days, these days out, those days. මං කියන්න යන්නේ. So yesterday, the day before. Right? මොකද්ද? yesterday,
the day before. So tomorrow මොකද පුතේ වෙන්නේ? ඈ? Tomorrow following day. මොකද්ද? Tomorrow the following day. Clear? Yes, ටක් ගාලා ලියා ගන්න ඔය ටික. තව චුට්ටක් තියෙනවා ඒ ටිකත් ලියමු අපි. පුතේ මේක උඩින් ලියනවා ඊටු ටික. තව කීපයයි තියෙන්නේ ඒ ටිකත් ලියමු අපි. මේවද ලියලා නැත්තේ. නේද? At the moment, at that moment. නේද? At the moment, at that moment. At the moment මොකද වෙන්නේ? At that moment වෙනවා. Right? ඒ මොහොත අර මොහොත වෙනවා. At that moment. Clear? Yes. අපි තව එකක් ලියමු. Clear මදි නේද? Yes. මොහොත moment. Right? මොහොත moment. අන්න අර ඒගොල්ලෝ ඉන්න එකයි සර් එහෙ බලන්නේ. අපි ලියනවද බලලා ටික? Yes. එතකොට last night, the night before නැත්තම් previous night. The night before. So last year, previous year නැත්තම් the year before. දැන් ඔයාලා දන්නවා කොහොමද මේක වෙන්නේ කියලා. Right? දැන් ගොඩක් දේවල් දීලා ඉවරයි. ඔය දෙකක් ලියා ගන්න. අපි tonight දුන්නද? ඒක ලියා ගන්නකො tonight නම් that night. Tonight that night. Tonight that night. එතකොට යට ටික මකන්නද පුතේ? ago නම් before නැත්තම් earlier. ඒකත් ලියා ගන්න. ඒක විතරක්.
අග්ගා වලට ගන්න පුළුවන් before earlier දෙකම. right? ඒකට මේ ඕනේ නෑ. අපි ලිව්වනේ. ටක් ගාලා ලියාගෙන පුතේ ඔකත් ඉක්මන් කරන්න. right. අපි අදට යන්නයි හදන්නේ. දැන් යන්න එපා. වැඩ තියනවා කරන්න. නේද? ඔයාලා මේ හැම එකක්ම use කරලා පුතේ sentence හදන්න ඕනේ. you wanna build up sentence using all of these reported speech schedule. මේ හැම schedule එකක්ම පාවිච්චි කරලා හදන්න පුතේ sentence හදලා සර් photos ගහලා දාන්න. ඊළඟට past papers වල මීට අදාළ ප්‍රශ්න තියෙනවා ඒවා කරලා දාන්න. ඇයි ඒ? ඒවා දැන් ඉඳලම කරගත්තොත් ලේසි. නේද? ඔව්. ඊළඟට ඔයාලට අමාරු lessons වලට වෙනමම ඔයාගේ නමත් එක්ක මේක අලුත් වැඩක්. අමාරු lessons ලකුණු අඩු වෙන ප්‍රශ්න මම කොහොමත් පේපර් එක එවනවා ඒකනුත් සර් බලනවා. එතකන් අලුත් අය දන්නේ නැහනේ. අමාරු ප්‍රශ්න අමාරු lessons වෙනමම තමන්ගේ නම ලියලා එකට යටින් ඒ lessons ටික ලියලා අමාරු ප්‍රශ්න ටික ලියලා සර්ට ෆොටෝ එකක් personal දාන්න ඔයාලගේ details වෙනමම සර් ළඟ තියෙනවා personal details ඒවට එක අපි ඇඩ් කරනවා. පැහැදිලි නේද? ටියුට් ආපු නැති අය නැවත රීසෙන්ඩ් කරන්න ඔයාලට address එක confirm එක දාන්න correct address එක. so payment කරපු අය ඔයාලට ටියුට් එයි පුතේ address දැම්මොත් clear yes ඒ නිසා ඒ ටික හොඳට මතක තියාගන්න. ඊළඟට අනිත් classes තියෙනවා ඔයාලගේ නංගිලා මල්ලිලාට ඔයාලට තේරෙනවා නම් හොඳයි කියලා හිතෙනවා නම් එයාලටත් පණිවිඩය දෙන්න වැඩේ කරගන්න කියලා English right අපේ තියෙනවා චූටි අයගේ ඉඳලා ලොකු අයට යනකම් සර්ගේ වැඩිමල් ළමයිනුත් වෙනවා සර්ට වැඩිමල් ළමයිනුත් වෙනවා ජොබ් කරන අයට වෙනම තියෙන ස්පෝකන් ඒවට වෙන වෙනම කන්ටිනියු වෙන්න පුළුවන් ඔයාලට. පැහැදිලි නේද? ඔයාලා එක්සෑම් එක ලියලා ඔයාලගේ ගෙදර වල ඉන්න අය නැත්තම් ඔයාලගේ අයියලා අක්කලා නන්දලා මාමලා ඉන්නවනේ එයාලට පණිවිඩය දෙන්න වැඩ කරගන්න පුළුවන් කියලා A to Z සර් කරලා දෙනවා. right එහෙනම් අදට අපි ගිහිල්ලා නම් හැමෝටම good evening good night god bless you පරිස්සමට ගෙවල් වලටලා ඉන්න homework ටික කරලා දාන්න. ඊළඟට ඔයාලගේ අද ක්ලාස් එක කොහොමද කියලා මැසේජ් එකක් එන්න ඕනේ. කමෙන්ට් එක අපි ලස්සන මේක මොකක්ද කියලා බලනවා. right thank you.